මම මේ ඡායාරූපය පෙන්වන්නම්. මේ ඡායාරූපය පුද්ගලයෙකුගේ අපේක්ෂා භංගත්වය කොහොමද ඇති වෙන්නේ කියලා හිතන්න එක ඡායාරූපයක් වෙනවා. මේක සමාජ මාධ්‍යයේ පළ වුණේ මේ එදා මේ තරුණයා නිමේෂන් වික්‍රමරත්න හිටපු විදිහ. දැන් බොහොම සතුටින්. මෙන්න අද ඔහුට අත් වෙලා තියෙන දේ. එතකොට මේ සමාජ මාධ්‍යයේ පළ වුණාට මේ දනොත් මාත් එක්ක නිමේෂ් කතා කරමින් ඉන්නවා. නිමේෂ් සජීවීව පුළුවන් වුණොත් අපි සම්බන්ධ කරගමු. මේක තමයි ඇත්ත තත්ත්වය. මේගොල්ලෝ ඇවිල්ලා මාවනැල්ලේ අරනායක අම්බලම් කන්දේ ඉන්නේ. එතකොට සජීවී වැඩසටහනක් හින්දා නිමේෂ්ගේ තත්ත්වය ඇහුවොත් මං හිතන්නේ සජීවී වැඩසටහනක් හින්දා නිමේෂ්ගෙන් මේ කතාව අහන්න පුළුවන් වෙයි. ඇහුවොත් එයාගේ තත්ත්වය ડોක්ටර් අපිට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. නිමේෂ් වාට ඇහෙනවද? නිමේෂ් මාත් එක්ක ඉන්නවා අපේ ડોක්ටර් චමින්ද වීරසිරිවර්ධන. මම දන්නවා ඕගොල්ලෝ මේ වෙලාවේ ඉස්කෝලේ ඉන්නේ කියලා, හිර වෙලා ඉන්නේ කියලා. නමුත් මේ වැඩසටහන ඔයාගේ තත්ත්වෙත් පෙන්නලා රටේ ඔයා වගේම තව බොහෝ පිරිසක් පීඩාවට පත් වෙලා ඉන්න හින්දාවේ මම ආව ලවුඩ් ස්පීකර් දානවා විනාඩියකට. පොඩ්ඩක් ඉන්න. ડોක්ටර් මේ නිමේෂ්ගේ තත්ත්වේ නිමේෂ් පොඩ්ඩක් කියන්නකෝ මොකද්ද උනේ කියලා ඉවරලා ෆොටෝ එකක් පෙන්නගම්. මම ඔයාගේ එදා ෆොටෝ එක දැක්කම මේක හැමතැනම සෝෂල් මීඩියා යනවා. නමුත් සෝෂල් මීඩියා ගියා කියලා ඔයාට වෙන්නේ නැහෙනේ. ඔයගොල්ලෝ මට කිව්වා මේගොල්ලෝ පේන්ට් වැඩ කරලා මෙහෙම තමයි මේගොල්ලෝ ජීවිතේ. ඔයාගේ කතාව කියන්නකෝ නිමේෂ් ඇත්තටම අපිට. අයියේ මම කොහොමද මේ ඉස්සෙල්ලාම කොළඹ මේ අපේ ගෙවල් එහා පැත්තේ තියෙනවා ඒ විතර ඇවිල්ලා පේන්ට් වැඩ කරලා කියන්නේ ගන්නවා කන්ස්ට්‍රක්ෂන්. මං ඊට පස්සේ ඒගොල්ලොත් එක්ක ආවලා පේන්ට් වැඩ නම් මම හැමදේම පුළුවන් කියන්නේ කරලා තමයි ඉතින් අම්මයි තාත්තගේ සතුට වෙනුවෙන් මං කිව්වේ ඇදුවේ. තට්ටු දෙකේ ගියද්ද මේක? අයි මේ තට්ටු දෙක කියන්නේ පිටිපස්සේ තිබ්බ ස්ලැබ් එක. ඒකෙත් ගහන්න කියලා ඒ ටිප් එකක්වත් නැහැ අයියේ. ඔව් මම දැක්ක ඊළඟ ෆොටෝ එක දැන් මේ ඔයාට පේන්නේ නැතුව ඇති. ඔයා මේ මධ්‍යස්ථානයේ ඉන්න හින්දා අපි මේක මේ පෙන්නනවා අද තත්ත්වය වගේ ෆොටෝ එක කියලා. ඉතින් ඔයා පේන්ට් වැඩ කරලා ඔය කියන්නේ ඔයා සම්පූර්ණ වගේ වෘත්තීය විදිහට කරන්නේ ඔයා පේන්ට් වැඩ කරන එක. ඒ කියන්නේ මේ වැඩක් නැහැ අයියේ ඉතින් කතා කරන්න මං නෑ කතා කරලා වැඩක් නැහැ. දැන් අපි මොන හරි කරමු ඉතින්. අපි මේ එහෙම මම මේ ડોක්ටර්ත් අහන් ඉන්න වෙලාවේ ඔයාට මේක සජීවී බලන්නත් බැරි හින්දා මම මේ නිමේෂ් ඔයාට මේ උපදේශක් විදිහට මේ වෙලාවේ ඔයා කරන්න ඕන දේ තමයි මම මේ කියන්නේ. නිමේෂ් මේ අපි දෙන්න මේක වේලාසන සූදානම් වෙලා කරපගන්න මෙන්න ඔයා දන්නවනේ. ඔයා දැන්නේ මට මැසේජ් කරේ. මම මේක මේ ඒක ડોක්ටර්ට මම කියන්නම් ඔයාට උපදේශයක් දෙන්න. ડોක්ටර් මෙයා අපි නිමේෂ්ට මොකද්ද කරන්න ඕන දැන්? නිමේෂ් අම්මගේ තාත්තගේ සතුට වෙනුවෙන් කරලා තියෙන්නේ දැන් එයා නිමේෂ් ඔයා ඉන්නේ ඉස්කෝලේ එක නේද දැන්? ඔව් අයියේ මම ඉස්කෝලේ ඉන්නේ. ඔව් ඉස්කෝලේ එක ඉන්න දැන් මේ මධ්‍යස්ථානයක. ගෙදර අම්මයි තාත්තයි මේ මොකද්ද කරන්න ඕන ડોක්ටර් නිමේෂ් කොහොමද හිතන්න ඕන? දැන් නිමේෂ් මං හිතන්නේ මෙහෙමයි. දැන් අපි හැමෝගෙම ජීවිතවල මේ වගේ දේවල් සිදු වෙන්න පුළුවන් නිමේෂ්. දැන් ඒ කියන්නේ අපි හැම වෙලේම දැන් මට පවා මේ අනතුර වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා අපිට ඒ කියන්නේ අපේ වෘත්තියද අපේ සමාජ තත්ත්වයේද මේ සියල්ල මේ ස්වභාව ධර්මයේ තියෙන මේ ක්‍රියාකාරීත්වයත් එක්ක අදාළ වෙන්නේ නැහැ. කියන්නේ මම වෛද්‍යවරයෙක් මට මෙච්චර සල්ලි තියෙනවා. දැන් අපි දන්නවා නුවර ප්‍රදේශවල මහ විශාල ගෙවල් විනාශ වෙලා ගියා. එක තප්පර ගානට විනාශ වෙලා ගියා. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ தত্ত্বය අපි පිළිගමු. මේක ජීවිතයේ ස්වභාවය. මේක තමයි අපි හැටි. මේක තමයි ස්වභාව ධර්මයේ හැටි. ඒක අපි අර ධර්මයෙන් බැලුවොත් මේක අනිත්‍ය ස්වභාවය. මේක තමයි අපේ ජීවිතවල හැටි. අපි මේකට එකග වෙමු. අපි මේක පිළිගමු. මේක තමයි ඇත්ත කියලා. දැන් අපේ ওই දුක සහ අපේ වේදනාව එන්නේ අපි මේක ඇක්සෙප්ට් කරන්නේ. අපි එකඟ වෙන්නේ අපි හිතන්නේම මේක වෙන්න බෑ කියලා. ඉස්සෙල්ලාම අපි මේක පිළිගමු. මේක වෙනවා. ඊළඟට මං හිතනවා ඔයාට මම හිතනවා නිමේෂ්ට දැන් තනි වෙලා නැහැ. දැන් මං හිතනවා දැන් අපේ මේ චතුරලා මේගොල්ලෝ එකතු වෙලා ඔයාගේ ওই தත්ත්වේ නැවත හදයි. මොකද අපිට ඉන්නවා විතාම පරිත්‍යාගශීලී ජනතාවක් අපේ රටේ සහ අපේ විදේශ රටවල් වල. ඉතින් මං හිතනවා අපිට විශාල උදව් හම්බෙයි ඔයාට. ඒ නිසා ඔයාගේ ඔය ගේ ඔය තිබුණ විදිහට මේගොල්ලෝ හදලා දෙයි. ඒ නිසා මං හිතන්නේ ඔයා මේ වෙලාවේ හොඳ ආත්ම ශක්තියක් අරගෙන මේ ජීවිතයට අලුතෙන් මුහුණ දෙමු. මොකද ඔයාට ලොකු දෙයක් වුණා. ඔයාගේ අම්මා තාත්තා මං හිතන්නේ බේරුණා. මේ ගේ විතරයි අපිට නැති වුණේ. අපි ඒක හදමු. ඒකට ඔයාට උදව් හම්බෙයි ඔයාට. අනිවාර්යෙන්. නිමේෂ් ඔයා වැටෙන්න එපා. අපි ඉන්නවා. කියන්නේ ඔයා වගේම තව කට්ටිය ගොඩාක් ඉන්නවා අපිට බලන්න වෙලා. ඉතින් ඔයාට ඔයාගේ ජීවිතේ බේරුණා. ඒගොල්ලන්ට ගොඩාක් කියලා නැතිලා ඉන්නවා. මම මේ ඔයාගේ කතාව ඇත්තම රටට පෙන්නන්න හරි හිතුවේ. ඔයා හැමතිස්සෙම කියනනේ වැඩක් නැහැ කතා කරලා වැඩක් නැහැ මෙඩා තියෙන දේ කියලා. ඔයා වැටෙන්නේ නැතුව ඉන්නකෝ.
ඔයා හරි වැටෙන්නේ චතුරයි. ඔව් මම අපි කතා කරමු ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ අපේ කට්ටියත් එකතු වෙන කට්ටියත් ඉන්නවා ඔයාගේ ගේ ඔය ගානටම හදන්න බැරි වුණත් මම දන්නේ නැහැ එහෙම කියන්නේ බලමු කොහොම හරි හැබැයි කොහොම හරි අපි ගේමක් ගහමු අනිවාර්යෙන් චතුරයි ගේමක් ගමු. හරි එහෙනම් ඒකෙන්ම ඉන්න වැටෙන්න එපා ඔයා ඔය මධ්‍යස්ථානයේ හිටියට කමන්නේ මං කාවත් හරි එවනවා තව එක්කෙනෙක් වට කතා කරන්න එහෙනම් තිබ්බා හරි හරි චතුරයි ඉස්සරයි. හොසන්නයි ඔබ මේ ඇත්ත කතා මේ ડોක්ටර් මේ මැසේජ් එක නිමේෂ් මට අද දාන්නේ මට ඔය ඊට ඉස්සෙල්ලා දාලා තිබ්බා උදව්වක් ඕන කියලා තමයි මටත් මැසේජ් එනවා ඊයේත් දාලා තිබ්බා මම දැක්කේ නෑ අද ඊට පස්සේ ආපහු පාර උදේ 7:04ට එව්වා මම මේ මැසේජ් කරන්න ගත්තේ ප්‍රෝග්‍රෑම් එකට ඉස්සෙල්ලා ඉතින් මට නිමේෂ් කියලා මම ඇහුවා ඔයා නේද මේ කියලා ලෝකේ ඔන්න ඕකයි අපේක්ෂා බංගත් කියන්නේ මේ නිමේෂ්ගේ කතාව